මට කියන්නකෝ මේක මේ සෞඛ්‍ය අධ්‍යාපනය උගන්වන්න ඕනේ නැද්ද? මේවා ග්‍රේඩ් 6 වල දැන් හරියට ඉගෙනුවොත් තමයි චතුර මතක තියාගන්න. පැලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එක්ක. එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් කිව්වද නලින්ද? මේ රටේ බියෝජල කී දෙනෙක් කිව්වද? තාම කියනවාද ඒක? පැලෝපියනාලේ මෙහෙමල්ල වඳ කරන්න පුළුවන් කියලා. මම උගන්වන්නේ කිව්වේ මෙහෙම කියනවාද තාම? කියලා බලන්න පේපර්ස් කියලා තියෙනවද? ඔයා කියනවාද? ඔව් පුළුවන්. ඔය පුළුවන්. ඔව් පුළුවන්. පැලෝපියනාලේ මෙහෙම මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා. 4000ද 5000ද නෙමෙයි. නලින්දර වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙනවනේ මූලික දැනුම තියෙන නිසා තමයි කියන්නේ මම පෙන්නන විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් එපා දේශපාලන ප්‍රසානාරි වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද ඔයා කියන්නකෝ ඉතින් ඔව් පුළුවන් මෙහෙම මිරිකලා පැලෝපියනාලේ මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන් කන්නේ මොකෙන්ද මොන ක්‍රමයකටද කියන එක වෙනම කතන්දරයක් නලින්ද ඒක දන්නේ නැත්නම් නලින්දර මූලික වෛද්‍ය අධ්‍යාපනය ලැබලා නැහැ හරියට එහෙම හරිද ඒක පුළුවන් කියලා ශාපිය වඳ කරාද ඒක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරලා කතාවත් එක්කනේ ආවද ඒක ශාපි කතාවත් එක්ක නේද කිව්වේ ඔව් ශාපි කතාවත් ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ නෑ ඔව් ඉතින් මොකද ඉතින් ප්‍රශ්නේ දැන් ඔප්පු කරලා පෙන්නුවද ශාපි හිරේද පෙන්නුවද ශාපි හිරේද ශාපි කීයක් තිබුණද කේස් කීයක් තිබුණද කොහොමද නිදහස් මවුරු 10000ක් වඳ කරා කියලා වානේ මූලිකේ කිව්වේ නඩුව කොහොමද ඉවරුනේ මූලිකේ කිව්වා නේද නිදහස්කට නිදහස් වුණාද අහන්න කියන්න නිදහස්කට නිදහස් වුණාද නැද්ද මොකද සෞදේ මූලික පරීක්ෂණය කරේ එකට වැඩ කරපු වෛද්‍යවරු මූලික පරීක්ෂණයක් කරලා කියනවා නම් මෙයා මේවා කරලා තියෙනවා කියලා ආණ්ඩුවනේ හිටියේ ඈ ඔයගොල්ලෝ ආණ්ඩුවනේ හිටියේ අපේ ආණ්ඩුවනේ උදව් කරපු ආණ්ඩුවනේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තිබුණේ නේද පොඩ කිනේ ඔව් ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවද ඔයා කැමතිකම් කරාද ඔව් ඉතින් මම ඒවට බලපෑම් කරන්න ගියේ නෑනේ නෑ බලපෑම් නෙවෙයි නීති හරි ක්‍රියාත්මක කරන්න බලපෑම් කරන්න එපා නීති හරියට ක්‍රියාත්මක කරන්න. ඔව් ඉතින් නීති ක්‍රියාත්මක තිබුණා. දැන් ඊළඟට ඊට පස්සේ ඕගොල්ලෝ මොකද ඇවිල්ලා කරේ? පුරවැසි අධ්‍යාපන උපදේශ දුන්නා නඩු ඉවර කරන්න. පුරවැසි අධ්‍යාපනයේ පොතේ. පුරවැසි අධ්‍යාපනයේ පොතේ දැන් මේ කොහෙවත් තියෙන ප්‍රශ්නය? දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ කිව්වේ මෙන්න පාට. මේ පාට තමයි ප්‍රශ්නේ. දැන් චතුර මේ පාටේ මොකද්ද ප්‍රශ්නේ? මම දැක්ක මේ කවුද අර ආණ්ඩුකාරයෙක් කියන්නේ කවුද ආණ්ඩුකාරයෙක් කියලා හිටියා? කීර්ති දෙන්නකෝ. රජිත කීර්ති දෙන්නකෝ. මේ පාටේ ප්‍රශ්නේ. මට සැකේ තියෙන්නේ මේ පොතක මම දැක්කා ඒක පළවෙනි ශ්‍රේණිය මේ පොතක තිබුණා මේ දරුවන්ට උගන්වනකොට මේ අර පළවෙනි ශ්‍රේණියේ ක්‍රියාකාරකම් වලට සමහර තැනක දාලා තියෙනවා පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට මේ සමනලෙක් එහෙම ඇඳලා ප්‍රශ්නයක් තියෙනවද දන්නේ හරිද ඒක ප්‍රශ්න කරගන්න කට්ටියනේ ඉතිහාසයේ පොතේ මේ ලියන්නේ කවුද මේවා? මේ තියෙන්නේ. මේ ලියපු කට්ටියගේ නම් ටික තියෙනවා. මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, ආචාර්යවරු ඉතිහාස පොත ලියනවා. මේ පොතේ ප්‍රශ්නේ මොකද්ද? මේකේ කොහෙද ඔය කියන අසභ්‍යකරණය තියෙන්නේ? ඒකට කොහෙද ළමයි යොමු කරලා තියෙන්නේ? මම නම් මුල ඉඳලම කියන්නේ ඒකයි ඔබතුමාලා ඉතින් ඔච්චර කියලා ඔලෝක මේක අකුලගත් එක තමයි නෑ නෑ අපි දැන් මෙහෙමයි. මේ සමාජයේත් නැත්තම් සමාජයට මේවා කියන්න ඕනේ මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරලා සමාජයේ ලොකු ප්‍රශ්න හදන කට්ටියට උත්තරයක් දෙන්න ඕන. මේ ව්‍යවසායකත් සහ මූල්‍ය සාක්ෂරතාවය. මේ හොඳ නැද්ද? අනිවාර්යයෙන්ම. මෙතන කොහෙද තියෙන්නේ මේ නිංගිග්‍රැමියාව? හරිද? මේ භූගෝල විද්‍යාවල කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොකක් හරි ආණ්ඩුවක් තීන්දුවක් අරගෙන. දැන් මේ කියන්න හදන්නේ ඒකනේ. අපේ ප්‍රතිපත්තියත් එක්ක ලයින් කරගෙන ඒ පැත්තට ලියන්න හදනවා වගේ ගන්න මේ කියන්න හදන්නේ. දැන් මේ භූගෝල විද්‍යාව පොත් ටික හරියට මේ ළමයින්ට ගැන්නුවොත් චතුර මේ විෂය කරුණු කියවුවට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ ඒ පොළොව පලාගෙන ඉන්න බෑ කියලා මේ නයින්ට එහෙම බෝතල් එහෙම ඉන්න බෑ කියලා මේවා ළමයින්ට උගන්වන්න ඕන. මේ මොඩියුල් ටික හරියට කළොත් මතක තියාගන්න මෙන්න මේ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ තමයි මෙතන එක අරමුණක් තියෙනවා. අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංග ලෙස විචාරශීලී චින්තනය සහ සංවාදය අවධාරණය කිරීම. බහුවිධ බුද්ධි කුසලතාවය. විද්‍යා හා තාක්ෂණ ධාරාවන් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ විවිධාංගීකරණය කිරීම. දැන් මේ ඔක්කොට මේ සමස්තය මේට එරෙහිව අල්ලගත් එකම තැන මොකද්ද? මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ හරිද? එතන තියෙනවා පාඩම් තියෙනවා මොඩියුල් 1 වල තියෙනවා 10ක්, මොඩියුල් 2 වල තියෙනවා 10ක්, මොඩියුල් 3 වල තියෙනවා 10ක්. ඒකේ තියෙන මොඩියුල් 2 වල finding friends කියන එකේ තියෙනවා මේ .net එකේ කතාව. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඒක අල්ලගෙන සමස්ත මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න. මේක ඇතුලේ අර මම කියන්නේ විපක්ෂ නායකයෙක් විමල් යුරන්ස කියන එක පැත්තක තියන්නකෝ. ඒ වචන එහෙම්මම කියන අධ්‍යාපන අසභ්‍යකරණය කරනවලු. කුණුහරුප කියනවලු. ළමයි මේ මෙහෙම වෙන නැමියාවට යොමු කරනවලු.
එහෙම කියලා එක එක දේවල් මේ පාටත් ගත්තනේ. හරිද? මේ පාටත් ගත්ත මම මේ කල්පනා කරා මේ පළවෙනි ශ්‍රේණියේ ළමයින්ගේ පොතේ තියෙන උදාහරණ අරගෙන මේ දේ දුන්නක් දාලා. හරිද? මම ඒත් කල්පනා කරා දැන් මේ දේ දුන්නේ පාටත් අරගනීද කියලා ඒගොල්ලන්ගේ ඒ කියන වැඩවලට. මම මේක දේ දුන්නක් තියෙනවා. දේ දුන්නේ අතට පාට දාන්න වෙනවනේ. ඒව තමයි ගන්නෙ. මේකට එරෙහිව විරෝධය දක්වන අය දැන්වත් මම කියන්නේ රයිට්. අපි මේක දැම්මනේ කල් දැම්මනේ. කල් දැම්මේ මේ ගැන අපි හොඳට ජනතාව දැනුවත් කරනවා. මේ ගැන නොදන්න අයට ඔක්කොම අපි කරුණු කියනවා. මේකට අපිට අවශ්‍යයි හැම දිනම මේකට අනුගත කරගන්න ඕනේ. මොකද මම යලි කියන්නේ මේ හැම දෙමව්පියෙක්ම හැම අධ්‍යාපන ශාස්ත්‍රයේ කෙනෙක්ම පූර්ණ වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක බද්ධ වෙන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. හරිද? ඒක කරන්න ඕනේ. අන්න ඒක මේ පොඩි සිල්ලර කල්ලි වලට මේක වෙනස් කරන්න බැරි තාලෙට අපි හොඳ කොන්ක්‍රීට් එකක් දාන්න ඕන. එහෙම වුණොත් අපිට හොඳ අනාගතයක් හදා ගන්න පුළුවන්. කරුණා කරලා වෙලාව තියෙන ඕගොල්ලන්ට කියන්න තව කරුණු තියෙනවා නම්. මෙන්න මේක ප්‍රශ්නයක් මම කරුණු තුනයි ගත්තේ. අසභ්‍යකරණය ගැන ඕගොල්ලෝ කිව්වා, ධර්මචක්‍රය ගැන කිව්වා, ගණද්‍රව්‍ය වායු ගැන කිව්වා. ඊටත් අමතරව තව තියෙනවා නම් මේමයි මෙතන තියෙනවා නම් මොකක් හරි නන්ලාල් එකක් මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒව හදන්න පුළුවන්. නමුත් ඇත්ත කරුණුත් එක්ක කතා කරමු. ඉතිහාස ප්‍රශ්න අපි ඉස්සලා තියෙන්නේ. අගවීම් ක්‍රියාවලියක් යනවා, ගුරුවරු බඳව ගන්නවා, භෞතික සම්පත් වල මුදල් වෙන් කරනවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර කරන්නේ නැහැ. විෂය මාලාවේ ග්‍රේඩ් 6 වල මොඩියුල් එකේ තියෙන ප්‍රශ්නයට අපි උත්තරයක් හොයලා ඒකත් තත්ත්වතර ඉවර කරනවා. වගකීම් විරහිතව නිලධාරියෙක් කටයුතු කරලා තිබෙන බව වාර්තාවේ සඳහන් වෙනවා නම් අපි ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.